සුබ දවසක්. ඔයා කොහේ හරි යනවා. ස්කූල් එකට, ටියුෂන් එකට, මාකට් එකට. හැබැයි ගමන ඉවර වෙලත් ඔයාට මතක නැහැ. ඔයා කොහොමද ඇවිද්ද කියලා. ඔයා ඇවිද්දගෙන ගියා. හැබැයි ඒක ඔයා දැනගෙන ඇවිද්ද නෙමෙයි. ඔයාට කවදා හරි මෙහෙම දැනිලා තියෙනවද? මනස වෙනත් තැනක ශරීරය වෙනම යනවා. මේක අපි හැමෝටම වෙන දෙයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ mindful walking. සිතා බලා ඇවිදීම. මොකක්ද මේ mindful walking කියන්නේ? mindful walking කියන්නේ ඇවිදීමේ සෑම පියවරක්ම අවධානයෙන් අත්විඳීම. ඒ කියන්නේ ඔබේ පියවර දැනගන්න, පාදයේ බිමට ස්පර්ශවන හැඟීම දැනගන්න, ශරීරයේ චලනය වන ආකාරය දැනගන්න, හුස්ම ගැනීම දැනගන්න. මේක සරල walking එකක්. එහෙම නැතිනම් ඇවිදීමක් නෙමෙයි. ඒක awareness practice එකක්. අපි ඇවිදිනකොට සිදුවෙන්නේ මොනවද? සාමාන්‍යයෙන් ඔබ ඇවිදිනවා. හැබැයි ඔබේ මනස අතීතයට යනවා, අනාගතයට යනවා, ෆෝන් එක ගැන හිතනවා. අන්නේ නිසා present moment එක මිස් වෙනවා. surroundings එහෙම නැතිනම් වටපිටාව දකින්නේ නැහැ. body awareness අඩු වෙනවා. ඉතින් අපි mindful walking practice එකෙන් මේක වෙනස් කරනවා. mindful walking practice කරන විදිහ බලමුද එහෙනම්? ඔබට මේක ඕනම තැනක practice කරන්න පුළුවන්. step 1 slow down. පළමුව ටිකක් හෙමින් ඇවිද්දන්න. ඔබේ ගමන් වේගය අඩු කරන්න. step 2 පාදය දැනගන්න. ඔබේ පාදයේ බිමට ස්පර්ශවන හැඟීම දැනගන්න. පාදයේ ඉස්සරහට යනවා, බිමට තට්ටු වෙනවා, බර දැනෙන්නේ කොහොමද? මේක ෆීල් කරගන්න. step 3 හුස්මට අවධානය යොමු කරන්න. ඔබ ඇවිදින අතරම හුස්ම ගැනීමත් දැනගන්න. step 4 surroundings නැතිනම් වටපිටාව observe කරන්න. ඔබට පේන දේවල් බලන්න. ගස්, වාහන, මිනිසුන්, ආලෝකය. නමුත් ජජ්මන්ට් එකක් දෙන්න යන්න එපා. මෙතනදී walking meditation ගැන බලමුකෝ. mindful walking කියන්නේ walking meditation එකක් වගේ. ඔබ එක තැන හිදගෙන meditation එකක් කරන්න බැරි නම් ඔබට මේක හොඳ විකල්ප අවස්ථාවක්. real life example එකක් බලමුද? පාරක ඇවිදන් යන තරුණයෙක් imagine කරන්න. සාමාන්‍යයෙන් ෆෝන් එක use කරනවා, හිත වෙනත් තැනක. හැබැයි ඔහු mindful walking practice කරනවා නම් ඔහු පියවර දැනගන්නවා, හුස්මට අවධානය යොමු කරනවා, surroundings observe කරනවා. අන්න ඒකෙන් mind calm වෙනවා, stress අඩු වෙනවා, focus වැඩි වෙනවා. mindful walking සහ stress සමග සම්බන්ධයත් අපි බලමුකෝ. mindful walking practice එක stress reduce කරන්න ඉතා හොඳයි. ඔබට tension එකක් තියෙන වෙලාවක ටිකක් ඇවිද්දන්න. හුස්මට අවධානය යොමු කරන්න. ඔබට දැනේවි හිත ලයිට් වෙනවා, නැතිනම් සැහැල්ලු වෙනවා. ඔබට මෙන්න මේ ප්‍රැක්ටිස් එක ඩේලි ලයිෆ් එකට ගන්න පුළුවන්. ස්කූල් යන වෙලාවේ, ටියුෂන් යන වෙලාවේ, ගාඩන් එකේ ඇවිදින වෙලාවේ දිනකට විනාඩි 5ක් 10ක් mindful walking practice කරන්න. ඉතින් අවසාන වශයෙන් ඇවිදීම කියන්නේ අපි හැමෝම කරන දෙයක්. හැබැයි අපි ඒක අවධානයෙන් කරනවද? mindful walking practice එකෙන් ඔබට present moment එකට එන්න, mind calm කරගන්න, body awareness වැඩි කරගන්න, stress අඩු කරගන්න ඕනතරම් අවස්ථාව තියෙනවා. ඉතින් ඔබට මතක තබා ගන්න පුළුවන් සරල වාක්‍යයක් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. පියවරක් පියවරක් දැනගෙන ජීවිතය ගමන් කරන්න. අද සිට උත්සාහ කරන්න. ඔබ ඇවිදින විට ඒක දැනගෙන ඇවිද්දන්න. එය පුංචි පියවරක්. හැබැයි එය ඔබේ ජීවිතය සංසුණු කරන ලොකු පියවරක්. එහෙමනම් අපේ කතාවේ අලුත්ම වීඩියෝ එක විදිහට digital mindfulness ගැන ඊළඟ දවසේ කතා කරමු.